මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අද පැවැත් වූ එලිමිනේටර් තරගයට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ජොස් බට්ලර් වෙනුවට කුසල් මෙන්ඩිස් හට IPL වරම් ලැබී තිබුණා. කෙසේ වෙතත් කඩලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස්ට අද තරගය නම් එතරම් සුබදායි තරගයක් වුණේ නැහැ. පන්දුවාරයේදීම රෝහිත් ශර්මා විසින් ලබා දුන් පහසු උඩ පන්දුවක් කුසල් මෙන්ඩිස් අතින් ගිලිහි ගියා. ඉන් අනතුරුව රෝහිත් ශර්මා පන්දු 50කදී ලකුණු 81ක් රැස් කරමින් මුම්බයි කණ්ඩායම දැවැන්ත ලකුණු පුවරුවක් කරා රැගෙන ගියා. ඒ වගේම තමයි කුසල් මෙන්ඩිස් විසින් 11 වන පන්දුවාරයේ 4 වෙනි පන්දුවේදී සූර්ය කුමාර් යාදව් විසින් ලබා දුන් තවත් උඩ පන්දුවක් අත්හරිනු ලැබුවා. එම උඩ පන්දුවෙන් ලබාගත් අවස්ථාවෙන් ඔහුත් ලකුණු 33ක් රැස් කර ගැනීමට සමත් වුණා. ඉතින් කුසල් මෙන්ඩිස් අතින් ගිලිහි ගිය මේ උඩ පන්දු පිළිබඳව ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තමයි කුසල් මෙන්ඩිස්ට ඔහුගේ අතින් මේ සිදු අඩුපාඩු වෙනුවට අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරලා මේ තරගයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට දිනවා දෙන්නට හැකි වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරමු.